මේ චතරකේ එක තැනක ඔබ කැඩෙයි. නන්නත්තර වෙන්න කැඩෙන්න ඕනමයි. ආයිත් ඉතින් ෆ්ලැට් දාවිගේ දරුවා මැරුණා වගේ. මම මොකද්ද කරන්නේ? මැරෙන්න හිතන තැනකට ඔබ වැටේ. හැබැයි ඒක වෙන්න ඕනේ උන්වහන්සේගේ අතේ. ඒ තැන යකාට බාර වෙන්න එපා. ඔබගේ බිඳිච්ච හදවත ඕනේ උන්වහන්සේට. ඒක වටිනවා උන්වහන්සේට ගොඩාක්. වෙන කාටවත් නෙමෙයි උන්වහන්සේටයි ඒක වටින්නේ. මගේ ප්‍රේමාන්තනේ. ඒ නිසා ඒ හැම කෑල්ලක්ම හැම වේදනාවක්ම හැම කඳුලක්ම හැම තුවාලයක්ම ඒ තිත්තකමක්ම ප්‍රතික්ෂේපයක්ම ඒ පාවාදීමක්ම ඒ රිදීමක්ම උන්වහන්සේට දෙන්න. බින්දනෝ හදවතක්. සමිඳුන් ප්‍රිය පඬුර නම් බින්දනෝ හදවතක්. ඒ නිසා ඔබට ඔප්පු කරන්න තියෙන්නේ ඒ ජීවිතේ කැඩිච්ච තැන. කෙනෙක් පාපය නිසා කැඩෙයි. තව කෙනෙක් රෝගයක් නිසා කැඩෙයි. තව කෙනෙක් විපතක් නිසා කැඩෙයි. තව කෙනෙක් වෙන්වීමක් නිසා කැඩෙයි. මරණයක් නිසා කැඩෙයි. ඔබ උනාසේ කොහොමද කඩන්නේ? මතක තියාගන්න. ඒ මොහොත හරි ප්‍රෙෂස්. ඔබ ස්වාමීන් වහන්සේට දෙන්න තියෙන ලස්සනම දේ පඬුරයි. ඔබගේ බින්දනෝ හදවත.